ඔයාලට. ඔයාලා හොඳින් ඉන්නව නේද? හැමෝටම ගොඩාක් අමාරු කාලයක් තමයි මේ ගෙවෙන්නේ. ඉතින් අපි කලින් හිටියා වගේම නැගිටින්න උත්සාහ කරමු. අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ මගේ පුංචි ගෙදර හදාගත්ත විදිහ. තාම සම්පූර්ණයෙන්ම වැඩ ඉවර නම් නෑ. ඒත් මම හිතුවා මේ හදාගත්ත ටික ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපි කාටත් තියෙන ලස්සන හීනයන්නේ Tamanටම කියලා නිවසක් හදාගන්න එක. ඉතින් අපි අපේ ගෙදර හදන්න පටන් ගත්තේ 2022 දී. මුලින්ම අපි එක කාමරයකුයි කුස්සියයි බාත්රූම් එකයි හදාගෙන 2023 දී පදිංචියට ආවා. එහෙම ඉඳලා තමයි අපි 2025 සැප්තැම්බර් මාසේ ඉතුරු වැඩ ටික පටන් ගත්තේ. කාමර දෙකයි සාලෙයි කෑම කාමරයයි බාත්රූම් එකයි කුස්සියයි තියෙන හරිම පුංචි වගේම හරිම සරල ගෙදරක් තමයි අපි හදාගත්තේ. තාම මූලික ටික තමයි ඉවර වුනේ. ඉතුරු ටික හිමින් හදාගන්නවා. එහෙම තමයි අපිට එකපාරටම හීනවලට යන්න අමාරුයි. ඒත් ඒ හීන අතාරින්න නම් හොඳ නෑ. ඒවා ටිකෙන් ටික හරි අපි හැබෑ කරගන්න ඕනේ. ගෙයක් හදාගන්න හීනේ කෙනෙක්ට ලේසියෙන් වගේම පහසුවෙන් හදාගන්න පුළුවන් වුණාට තව කෙනෙක්ට ඒ හීනෙට යන්න ගොඩාක් මහන්සි වෙන්න වෙනවා. ඉතින් අපි පුළුවන් විදිහට අපේ හීනවලට යමු. අපේ ඒ හීන ලස්සනට පාට කරගමු. මේ විදිහට ගෙයක් හදාගන්න එක මගේ හීන ගොඩේ තිබ්බ හරිම ලස්සන හීනයක්. ඉතින් සම්පූර්ණයෙන්ම වැඩ ඉවර නැති වුණත් මම මේ හදලා තියෙන ටිකට වුණත් හරිම ආසයි. ගැහැණු වෙච්ච අපි හරිම ආසයි Tamanටම කියලා Tamanගේ ගෙයක් ඇතුලේ තමන්ගේ ස්වාමියා එක්ක තමන්ගේ දරුවන් එක්ක නිදහසේ සතුටින් ඉන්න. පුංචි පුංචි දේවල් වලින් ගේ හැඩ කරගන්න ගැහැණු අපි හරිම ආසයි. ඉතින් මේ හැබෑ වුණ මගේ හීනයට මං ගොඩක් ආදරෙයි. අපි හැමෝගෙම හිතේ තියෙන හීන කවදා හරි ලස්සනට පාට කරගමු. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. මගේ පුංචි channel එකට දැන් 500කට වඩා කට්ටිය එකතු වෙලා ඉන්නවා. ඔයාලා හැමදෙනාටම ගොඩාක් ස්තුතියි. නැවත වීඩියෝ එකක් අරගෙන එනකන් ඔයාලා හැමදෙනාම සතුටින් පරිස්සමෙන් ඉන්න.